මේ අදහස අද තියෙන්නේ අද නම් රයිට් හැක්කලා ඉඳලා උදේ 6යි. අද අපි යන්නේ ලයිව් එකක් කරන්න. මේ ලයිව් එක තියෙන්නේ කොළඹ කියන්නේ කැලණියේ NIIDS එකේ. ඉතින් මට විතර නම් පැය 3:00 විතර දුරක් මම ගිහින් ආවද ගන්න එක. අපි ගිහින් බලමු. හරි ලොකේෂන් එකට ආවා. දැන් තව පැය 4ක් තියලා ලයිව් එක පටන් ගන්න. දෙකට ගිහලා මෙම්ම රිහර්සල් යනවා. මට තියෙන්නේ පෝඩියම් එකයි සහ තව ෂොට් වලට යන කැම් එක. අපි බලමු. ඩිස්ටන්ට් එකක් යන්න යන්නේ. බලමු. හරි මේ දැන් කලර් සෙටින්ග්ස් ටික හදන ගමන් කැම් එකේ උතන සද්ද වෙන නිසා මං කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. මං උතනදී ගියේ හිටියේ අපේ එක වගේ NX200 කැමරා තුනක් යනවා. ඒ තුනේම කලර්ස් සෙටින්ග්ස් අපි එක ගන්නට මැච් කරගන්න ඕනේ. නැත්නම් අනිවාර්යෙන් අපේ කැමරාස් එක එක විදිහට තමයි පේන්නේ. ඒක කරගන්න ගමන් තමයි මං උතන හිටියේ. හරි මේක තමයි අද අපිට ඔපරේට් කරන්න තියෙන NX200 මේක zoom ඉතින් focus මේ තියෙන්නේ iris. ඒතකොට අපි අද තුනක් ගෙනාවා. මම ඔපරේට් කරන්න අතන තියෙන්නේ. හරි අද දවසේ වැඩි ප්‍රධාන කොමසාරිස් පුරවත්ථාපන යුමිටරි බැස්සා PD ඉරෝලා ඩිස්ප්ලේ විතරයි ඇතුළු NX200 අවන් ජීව එකක් තමයි දන්නේ. තවත් ස්වරව සහ සංධ්‍යාභාවය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීනි සංධ්‍යාවක් බවට නිර්ස්ථානය පතිතුයද පව. වසර 9කට පසුව NPF බැටරියක් දාන්න ඕනේ. සෞන්දර්ය කුසලතා මුලින්ම පරිචය දෙන්න. මෙම වර්ෂයේ විද්‍යාපීඨ සියල්ලම එකතු වී දැවැන්ත කාර්යභාරයක් රුණින් ගියා. අනාගත ශ්‍රී ලංකාව අවශ්‍ය ප්‍රතිපාදන දෙන්න. ඊට කලින් අපි මේ වගේ වැඩසටහන් කළේ අපේ ශිෂ්‍යයෝ අමාරුවෙන් දැන් ඉතින් පැකප් ටයිම් එක තමයි ස්තුති කතා කරන්නේ. මේ ගමන හරි බඩු ටික පැක් කරන්න ගත්තා. පැක් කරා බෞතරයක්. පැක් කරලා මේ පොඩි ලිෆ්ට් එකක් එකටම තියෙනවා. ඒකට දැම්මා. තාම සෙල්ෆි එකක් නේ. කට්ටිය දැන් ඉතුරු බට්ටියක් තරම් යනවා මෙතෙන්ට දාන්න. එතකන් ඉමු ඉතින්. මං ගෙනාවේ නෑ මොකුත්. අපේ බඩු බාරයි මේ ඕක අර මික්සර් උඩින් තිබ්බනම් මොකද? ඉතින් සමුදේ කමෙන්ට් එක සමුදාට කියන්නේ දැන් නැහැ මල්ලි සමුදාට පට්ටම හන්සි ඉලිමතයි ෆොටෝ ගන්න ආවෙත් නෑ කට්ටිය කවුරු එදේනේ ඔව් ඇත්තම අවුල් වැඩි කරගෙන ඉන්න ඕනද බං ෆොටෝ එකක් ගා ගන්න කලින් වැඩ කරද්දි ෆොටෝ එකක් ගා ගන්න තිබ්බනේ කට්ටිය ඉඳ ගන්න කියලා මේ අදහස තියෙන්නේ ඔබ දේව රයිට් වෙන්නේ පසන් නේ මට රම්බෙල්ල දිලිබයි අදහස මොනවද අද දවසේ හොඳයි අද හොඳයි අම්මට අපේ ඉෂන් මික්සයි නදුන්නයි අමාරුයි පුතේ අද දවස ගැන අදහසක් අද නම් ෆක් රයිට් හැක්කලා ඉන්නේ